දැන් මම මේ දවස්වල පැහැදිලි කරනවා. දැන් මම පැහැදිලි කරා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්ගෙන් කොහොමද වෙන්නේ කියලා. මම අද පොඩ්ඩක් පැහැදිලි කරනවා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර. ඉංජිනේර්ස්ලා වර්ග කීපයක් ඉන්නෝනේ. දැන් ඔයාලා මැත්ස් කරන එකේ ප්‍රධාන අරමුණු ටිකක් තියෙනවානේ. මම එතකොට මේ අවුරුද්දේදී මම පැහැදිලි කරන්න යන්නේ ඔයාලා මැත්ස් කරලා යන්න පුළුවන් ෆීල්ඩ් ගැන විශේෂයෙන්. එතකොට ඔයාලට යම්කිසි අරමුණක් ගත්තා. මේ මැත්ස් කරන ළමයිට. ළමයි මේකෙදි තියෙනවා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර. මොකද්ද? ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්ස්ලා කියන්නේ හිතන්නකෝ දැන් 5 වෝල්ට් වඩා අඩු වෝල්ටේජ් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් 5 වෝල්ට් වලට වඩා වැඩි ඒවා තමයි අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තට යන්නේ. 5 වෝල්ට් වලට වඩා අඩු ඒවා තමයි ඉලෙක්ට්‍රොනික පැත්තට බහින්නේ. තේරුණාද කියන එක? සාමාන්‍යයෙන් ඔයාලා ගන්න ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඔය ඔයාලා දන්න ඔය වටපිටාවේ තියෙන ගොඩාක් දේවල් ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රොනික ඒවා තමයි තියෙන්නේ. හොඳද? ඒ සම්බන්ධයෙන් ඉහළටම ගිහිල්ලා ගන්න පුළුවන් එකක් තමයි ඉංජිනේරු පට්ටම තමයි මොකද්ද? ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කියන්නේ. හරිද? ඒතකොට මේක සාමාන්‍යයෙන් හදාරන්න පුළුවන් යුනිවර්සිටිස් ගොඩක් තියෙනවා ලංකාවේ. හරිද? ගොඩක් කියන්නේ ඉතින් සීමිතයි. ලංකාවේ හැටියට ඉතින් තියෙනවා ගොඩක්. මොනවද තියෙන්නේ? මොරටුව. 1 මොරටුව, 2 පේරා, 3 රුහුණ, ඊට පස්සේ ජැෆ්නා. ඔය විදිහට තියෙනවා. ඔලුවිල් යන්නත් පුළුවන්. ඒතර මේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් ඩිග්‍රී එකේ ලංකාවේ ඇතුලේ තියෙන වැලියු එක මොකද්ද? එතකොට මේ ඔයාට මේක කරලා යන්න පුළුවන් කම්පැනිස් මොනවද? ළමයි ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන එලයිට් කල්චර් එකේ තියෙන ගොඩක් කම්පැනිස් වලට බහින කෙනෙක්. එතකොට සාමාන්‍ය මේ ඩිග්‍රී ගන්න හැමෝටම බෑ. දැන් සාමාන්‍ය මොරටුවේ ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕනේ කැම්පස් එක ඇතුළේ. ඒ කියන්නේ ඔයා මෙරිට් එකක් දාන්න ඕන පළවෙනිට මොරටුවට යන්න නම් මෙරිට් එකක් වෙලා ඇතුළට ගිහිල්ලා ඒකෙත් හයස් මාර්ක් තියෙන්න ඕන සාමාන්‍යයෙන්. හයි මාර්ක්ස් වල කට්ටියට තමයි ඉලෙක්ට්‍රොනික යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඇතුළේම පුතේ මේකට හොඳ පඩියක් තියෙනවා. නැත්තේ නෑ. සාමාන්‍යයෙන් මාසෙට අඩුම පඩි ලක්ෂ 1.5ක් විතර වැඩි ලක්ෂ 4-5 වුණොත් යන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන මේ ඇවරේජ් එක ගත්තම ලක්ෂ 3න් උඩට වගේ හදා ගන්න පුළුවන් ටික කාලයක් ගිහිල්ලා. එක්ස්පීරියන්ස් හැදෙන විදියට සීනියර් වෙන විදියට කෙලින්ම මේකේ සැලරිය වැඩි වෙනවා. ඕකේ? ඒතර මේකේ තියෙන මේ පිටරට මොකද්ද තියෙන වැලියු එක? ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක්ට. පිටරට සාමාන්‍යයෙන් වැඩිම සැලරි එකක් හම්බෙන්නේ US වලින්. සාමාන්‍ය මාසෙකට ලක්ෂ 35ක් විතර බේසික් එක සෙට් වෙනවා. කීයද? ලක්ෂ 35ක්. ඕකේ? බේසික් එක. ඒ කියන්නේ ඊට වඩා උඩ යන්න පුළුවන්. කෙනෙක් අවබෝධද? ඒ කියන්නේ ඇවරේජ් එක ගත්තාම ලක්ෂ 35 40 ඔය රේන්ජ් එක තමයි යන්නේ. ඒකෙන් උඩට තමයි යන්නේ. කෙනෙක් අවබෝධද? ඊළඟ කාරණේ ඊළඟට අපිට හම්බ වෙන කන්ට්‍රීස් තියෙනවා ඔයාලා දන්නවා US වලට පස්සේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් වලත් එහෙමයි. ස්විට්සර්ලන්තේ හොඳට ගෙවනවා. ලක්ෂ 30ක් විතර අඩුම කීයද? ලක්ෂ 30ක් විතර. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ජොබ් එක කරන ගමන් ඕනනම් PhD එක වගේ කරන්න. සුපිරිනේ? කෙනෙක් දෙන්නවද? ලක්ෂ 30ක් විතර. මේ සාමාන්‍යයෙන් අපේ අවුරුද්දෙම හම්බ කරන එක එක මාසෙන් ගන්න පුළුවන්. කෙනෙක් අවබෝධද? එතකොට ඔයාලා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් වෙලා එහෙට යන්නත් පුළුවන්, මෙහෙ ඉඳගෙන කරගන්නත් පුළුවන් කිසිම උලක් නැහැ. හැබැයි මේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කියන්නේ සාමාන්‍යයෙන් high IQ තියෙන අය. කෙනෙක් අවබෝධද? එයාලට ඉංජිනේරින් සයිඩ් එකට ගියා කියලා පුතේ කිසිම උලක් නැහැ. එයාලට මාස්ටර්ස් කරන්න පුළුවන්, PhD කරන්න පුළුවන්, MPhil කරන්න පුළුවන්. ඒ කියන්නේ තව දුරටත් ඉගෙනගෙන යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඉංජිනේර විතරක්ම නෙවෙයි පුතේ මාස්ටර්ස් කරපු ගමන් සැලරිය ලක්ෂ 10-15 පිටරට වැඩි වෙනවා. PhD කරපුවම තව ලක්ෂ 20ක් විතර වැඩි වෙනවා. කොහොමද? ඩබල්. කියන එක අවබෝධද? එතකොට මේක මාර chance එකක්. ඊළඟ chance එක මොකද්ද? සාමාන්‍ය මේ ඉංජිනේරින් ඩිග්‍රී තියෙන අයට පිටරටට යන්න ඔය දැන් අපේ රටේ කට්ටියට තියෙන ප්‍රශ්නයක්නේ ගොඩක් වෙලාවට මේ පිටරට පැන ගන්න කොහොමද කියලා. මම කියන්නේ මෙහෙමයි. නැවතත් කියන්න තියෙන කාරණයක් තමයි ලංකාවෙන් පිටට යන්න වැඩිපුරම මේවා වෙන්න හදන්නත් එපා. මොකද අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා ඒනේ. ඔයාලා දවසක හොඳට ඉගෙනගෙන ගිහිල්ලා පිටරට ගියත් කමන්නේ ලංකාව වෙනුවෙන් තමන්ගේ අර මම කියන්නේ තේරුණාද පේ බෑක් එකක් විදිහට දවසක දෙයක් ලංකාවට කරන්න කියන එක අවබෝධද සාමාන්‍යයෙන් වගේ මන්ත්ලි සැලරි එක ඇති වෙයි ලංකාවට දෙයක් කරන්න ඕකේ එතකොට ඒ වගේ රටවලට යද්දි ළමයි ඔයා ඉංජිනේරින් ඩිග්‍රී එකක් තියෙනවා නම් පිටරට කට්ටිය ඔයාව මෙහෙම ගන්න එන්න අපේ රටට එන්න ඔයා එන්න අපේ රටට එන්න අපේ රටට එන්න එහෙම තියෙන්නේ ඒ තරමට ඔයාලට යම් කිසි හොඳ වේකන්සි එකක් තියෙනවා මොකද ලංකාවේ මේ ගන්න ඩිග්‍රියට මාර වැලියු එකක් කියන පිටරට ළමයි. මොකද පිටරටත් අපේ අය ඉන්නවනේ. ඒතකොට අපේ අයම දන්නවා මේකේ වටිනාකම මොකක්ද කියලා. කියන එක අවබෝධ. ඔය මොරටුවෙන් එහෙම ගියපු ගොඩාක් අය පිටරටවල හොඳ කම්පැනිස් වල හොඳ මේ පොසිෂන් වල ඉන්නවා. තේරුණානේ? දැන් ඔය නාසෙකට ගියත් නාසෙකෙත් ලංකාවේ මිනිස්සු ඉන්නවා සෑහෙන්න. සාපේක්ෂව ඉන්නවා.
ඉන්දියාවේ කට්ටිය ඉන්නවා. ඒතර ලංකාවේ මිනිස්සුන්වත් මේ තැනක නැහැ කියලා කියන්න බෑ. ඇත්තටම මාර chances ගොඩක් තියෙනවා. කියන එක අවබෝධද? ඉතින් මට කියන්න තියෙන්නේ මේ කාලෙදි මහන්සි වෙන්න. ඉගෙන ගන්න මහන්සි වෙන්න. මේ කාලේ තමයි ඔයා ධනය රැස් කරගන්නේ. ඒ කියන්නේ මේ කාලෙදි තමයි ඔයා ඉන්වෙස්ට් කරන්නේ. මොකේද ඉන්වෙස්ට් කරන්නේ? අධ්‍යාපනයේ. මේ ඉන්වෙස්ට්මන්ට් එක කවද්ද හම්බෙන්නේ ඔයාට? තව අවුරුදු 2කමාරක් නෙවෙයි තව අවුරුදු 5ක් 6ක් යනවා. කියන එක අවබෝධද? අවුරුදු 5ක් 6ක් යනවා. ඒ ඇස්සේ ඔයා දන්නවද ලංකාවේ මුල්ම රෑන්ක් වලට ඔයා වැටුනොත් පළවෙනි 50ට වගේ වැටුනොත් එහෙම ළමයි ඔයාට පිටරට ගිහිල්ලා දැන් ඔය කේම්බ්‍රිජ් කියන කිව්වේ ඕනනම් ගිහේකි. සාමාන්‍යයෙන් කෝටි 2ක් විතර ඩිග්‍රීට සාමාන්‍ය වියදම් වෙන්න පුළුවන්. ඒ වියදම සම්පූර්ණ රජයෙන් දරනවා ඔයාලට. ලොකු කීමක් ගෙවුවේ. කියන එක අවබෝධද? හැබැයි ඒකට යන්න බෑ කියලා හිතන්න එපා. යන්න බෑ කියලා කවුරුත් හිතන්න එපා. මොකද දන්නවද? යන්න හිතපු නේද අයත් ගිහිල්ලා තිනවා. එකම දේ තමයි පුතේ එක දිගට ලස්සනට පිළිවෙලට වැඩ කරන එක. කියන එක අවබෝධද? වෙන කිසිම දෙයක් නැහැ. දවසක්වත් මිස් කරගන්න එපා වැඩපිළිවෙල එකක්වත්. හරිද? ගෙදර ගිහිල්ලා ඩේ ටු ඩේ ලයිෆ් එකේ හැමදාම වැඩ කරන්න. සමාජය කියන කතා කිසිම දෙයක් ගණන් ගන්න යන්න එපා. ලෝකේ කියන දේ අහගෙන වැඩ කරන්න ගියොත් අපිට වැඩ කරන්න බෑ. දවසක ඔයාට එක එක කතා කියයි. හැබැයි ඔයා ලෝකෙට ඒදි කතන්දර ගණන් ගන්න නැහැ. හැබැයි ඔයා ගේමක් ගහලා උඩට යන්න. ඒ දවසට ඔයා කියන දේ හැමෝම අහනවා. කියන එක අවබෝධද? අන්නේ වැලියු එක හදා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන්ම තමයි. ඕකේ? ඒතර මේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කියන එක සාමාන්‍යයෙන් ඉංජිනේරින් අතරත් ටිකක් උඩ ඉන්න කෙනෙක්. එහින්දා හැම ඉංජිනේර කෙනෙක්ම සාමාන්‍ය මෙයාව ඇප්‍රීෂিয়েට් කරන කෙනෙක්. ඕනම කම්පැනි එකකට වැදගත් පුද්ගලයෙක්. ඕකේ? සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ඉංජිනේර සාමාන්‍යයෙන් ඒක හැමෝටම ගන්න බැරි එකක්. එහින්දා මහන්සි වෙන්න ඒ පැත්තත් සුපිරි. හොඳේ. ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කියන එක වැඩිපුර ඉගෙන ගන්න ඕන. දැන් ඔය හිතන්න රොබෝලා ඉන්නවා. එක එක දේවල් පැත්ත තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රොනික. කම්පියුටර්ස් ගත්තත් ෆෝන් ගත්තත් හැමදේම ඉලෙක්ට්‍රොනික. හොඳද? හැමදේම හැම ඩිවයිස් එකම දැන් සාමාන්‍යයෙන් හැම පැත්තටම ඉලෙක්ට්‍රොනික කෙනෙක් ඉන්නවා. මොකද හැම තැනම සර්කිට් තියෙනවනේ පුතේ. සර්කිට් එකක් තියෙනවා කියන්නේ ඉතින් එතන ඉලෙක්ට්‍රොනික ඉංජිනේර තමයි. බැරි වෙලාවත් ඔයා එක පේටන්ට් එකක් ගත්තොත් ඔය මොකක් හරි සර්කිට් එකකට ඔයා එක පේටන්ට් එකක් ගත්තොත් එහෙම බිලියන ගණන් වලට දෙන්න පුළුවන්. රුපියල් නෙවෙයි ඩොලර්. කොහොමදනේ? එතකොට Tamanට එන වටිනාකම හිතා ගන්නත් බැරි වෙයි. ඒ හින්දාමයි පුතේ ඔයාලා මහන්සි වෙන්න. හොඳද? ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්ස්ලා ගැන වැඩිපුර මේව කරන්න ඕන නම් ඔය ඉන්ටර්නෙට් එක සර්ච් කරන්න තව. තේරෙනවනේ? එයාලා කරන්නේ මොනවද තියෙන්නේ? මරු. ඕකේ?